මේ වැදගත් විග්‍රහයට හැමෝම එකතු කරගන්නවා. අපේ ශරීරය කියන්නේ ඇත්තකම පුදුමාකාර යන්ත්‍රයක්. දිනපතා සෛල්‍ය මිලියන ගණනක් අලුත් වැඩියා කරනවා. හැබැයි සමහර වෙලාවට මේ ක්‍රියාවලියේ පොඩි දෝෂ ඇති වෙන්න පුරුවන්. අන්න ඒ වගේ අවස්ථාවකදී ඒ කියන්නේ පිළිකාවක පෙරනිමිති ගැන ශරීරය අපිට දෙන රහසික අනතුරු ඇඟවීම් ගැන තමයි අද අපි මේ කතා කරන්න යන්නේ. පිළිකාව. මේ නම ඇහෙනකොටත් ගොඩක් අයට දැනෙන්නේ ලොකු බියක් නේද? අනේ බිය නිසාමද මන්දා ශරීරය අපිට ලබා දෙන මේ මුල් කාලීන කුඩා ඉගි එමත් නැත්නම් සියුම් රෝග ලක්ෂණ මගහරින්න ගොඩක් දෙනා පෙළඹෙනවා. අපි ඇත්තටම කරන්නේ අපේ ශරීරය දෙන සංඥා නොසලකා හරින එකද? මේ ගැන අද අපි ටිකක් ගැඹුරින් හොයලා බලමු. හරි. අපි ඉක්මනින්ම බලමු අද අපි යන්නේ කොහොමද කියලා. පිළිකාවක පෙරනිමිති, සමස්ත ශාරීරියේ ඇති වෙන වෙනස්කම්, බාහිරව පෙනෙන ලක්ෂණ, අභ්‍යන්තර වෙනස්කම් සහ වේදනාවන්, ඒ වගේම අවසාන වශයෙන් මේවා කල්දියා හඳුනා ගැනීමේ වැදගත්කම යටතේ අපි මේ කාරණා පෙළගස්වලා තියෙනවා. එහෙනම් අපි අපේ පළවෙනි කොටසට යමු. පිළිකාවක පෙරනිමිති, එමෙතත් ශාරීරියේ මුල් සංඥා. මුලින්ම අපේ මනසට ගත යුතු වැදගත්ම කාරණයක් තියෙනවා. යම් රෝග ලක්ෂණයක් තිබුණා කියලා අනිවාර්යෙන් මේක පිළිකාවක් වෙන්නේ නැහැ. ඒ ගැන බය වෙන්න එපා. මේවා වෙනත් සාමාන්‍ය තත්ත්වයන් නිසාත් ඇති වෙන්න පුරුවන් මූලික අනතුරු ඇඟවීම් විතරයි. ඒ නිසා කලබල වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපිට ඕනේ මේ ගැන හොඳ අවධානයකින් ඉන්න එක විතරයි. දෙවැනි කොටසින් අපි කතා කරන්නේ සමස්ත ශරීරයේම ඇති වෙන වෙනස්කම් ගැන. ඒ කියන්නේ මුළු ඇඟටම දැනෙන දේවල් ගැන. මේ ප්‍රධාන ලක්ෂණ 4 හරියට එකිනෙකට තදින් බැඳුණු චක්‍රයක් වගේ. හිතන්න හදිස්සියම කැම රුචි අඩු වෙනවා. ඒක නිසා ස්වභාවිකවම ශරීරයේ බර අඩු වෙනවා. බර අඩු වෙනකොට මොකද වෙන්නේ? ශරීරයේ සමස්ත ශක්ති මට්ටම පහත වැටිලා දිගින් දිගටම පවතින අධික මහන්සියක් ඇති වෙනවා. ඒ එකම රැට දහඩිය දැමීමත් මේ ජෛව විද්‍යාත්මක සංඥා ජාලයේම තවත් එක් වැදගත් කොටසක්. මේ බර අඩුවීම ගැන අපි ටිකක් පැහැදිලි කරගත්තොත් සාමාන්‍යයෙන් කවුරු හරි මහන්සි වෙලා ව්‍යායාම කරලා බර අඩු කරගන්න එක වෙනම දෙයක් නේ. හැබැයි එහෙම කිසිම ආහාර පාලනයක් හෝ ව්‍යායාම කිරීමක් නැතුව ඊටා කෙටි කාලයක් ඇතුළත කැපී පෙනෙන විදිහට බර අඩු වෙනවා නම් අන්න ඒක ප්‍රබල අනුතුරු ඇඟවීමක්. මෙහෙම වෙන්නේ ඇයි? සමහර පිළිකා සෛල අපේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය, එහෙම නැත්නම් ශක්තිය දහනය කරන වේගය අසාමාන්‍ය විදිහට වෙනස් කරනවා. පිළිකා සෛල ශරීරයේ ශක්තිය සූරා කරන නිසා තමයි මේ විදිහට කිසිම උත්සාහයකින් තොරවම බර අඩු වෙන්නේ. දැන් බලමු මහන්සිය ගැන. සාමාන්‍ය මහන්සිය සහ මේ කියන විඩාව අතර ඊටා පැහැදිලි වෙනසක් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට මහන්සි වුණාම හොඳ නිින්දක් දැම්මට පස්සේ ඒක සම්පූර්ණයෙන්ම මගහැරිලා යනවා නේද? හැබැයි මේ தත්ත්වය එහෙම නැහැ. කොච්චර විවේක ගත්තත් හරියට යකඩ බෝලයක් ඇඳගෙන යනවා වගේ සති ගණනාවක් පුරාම ශරීරයේ නිරන්තර දුර්වල බවක් දැනෙනවා නම් ඉන් කියවෙන්නේ ශරීරයේ ශක්තිය පාවිච්චි කරන විදිය මුළු මුනින්ම කඩාකප්පල් වෙලා කියන එකයි. ඒ වගේම තමයි රෑ කාලයට අධික ලෙස දහඩිය දැමීම. සමහර විට මේක සාමාන්‍ය ආසාදනයක් නිසාත් වෙන්න පුළුවන්. හැබැයි බොහෝ විට මෙහෙම වෙන්නේ ශාරීරික ප්‍රතිශක්තිකරණ පද්ධතිය යම් ආගන්තුක දෙයක් එක සටන් කරන්න අසාමාන්‍ය විදිහට වෙහෙසෙන නිසා. ඉතින් කැම රුචිය එකපාරටම අඩුවීමත් එක්ක මේ ඈට දහඩිය දාන එක දිගටම තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හමුවලා පරීක්ෂා කරගන්න එක තමයි නුවණට හුරු. තුන්වන කොටසට අපි යමු බාහිරව පෙනෙන ලක්ෂණ. අපේ ශරීරයේ බාහිරින් දැක ගන්න පුළුවන් වෙනස්කම් මොනවද කියලා අපි දැන් හොයලා බලමු. අපේ ශරීරයේ යම් තැන්වල ඇතිවෙන අසාමාන්‍ය ගැටිති හෝ ඉදිමීම් ගැන අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම වසා පද්ධතියේ සන්ධිස්ථාන වෙන බෙල්ල, කිහිලි, ඉකිලි වගේ ප්‍රදේශවල ඒ වගේම පියයුරු ආශ්‍රිතව අසාමාන්‍ය ගැටිතක් වර්ධනය වෙලා තියෙනවද කියලා නිතරම පරීක්ෂා කරලා බලන එක අපේ සෞඛ්‍ය පුරුදුවලම කොටසක් කරගන්න එක ගොඩක් වැදගත්. මෙතනදී අපි හැමෝම මතක තියාගන්න ඕනේ වැදගත්ම සහ භයානකම දේ තමයි මේක. හැම ගැටිත්තක්ම පිළිකාවක් නෙවෙන්න පුළුවන්. හැබැයි ගොඩක් පිළිකා ගැටිති මුලදී කිසිම වේදනාවක් ගෙන දෙන්නේ නැහැ. කිසිම කැක්කුමක් නැහෙනි. ඒ නිසා උලක් නැතුව ඇති කියලා ඒක නොසලකා හරින්න එක තමයි අපි කරන ලොකුම වරද. වේදනාවක් නැති ගැටිත්තක් වුණත් වෛද්‍යවරයෙකුට පෙන්වන එක තමයි අපි ගන්න ඕනේ ආරක්ෂිතම පියවර. ඊළඟට සමය ඇති වෙන වෙනස්කම් ගැනත් අපිට අමතක කරන්නම බෑ. හිතන්න අපේ ඇඟේ තියෙන උපන් ලපේක ප්‍රමාණය හෝ වර්ණය හදිසියෙම වෙනස් වෙනවා නම් සෑහෙන කාලයක් යනතුරු සුව වෙන්නේ නැටි තුවාලේ තියෙනවා නම් එහෙම නැත්නම් සමය අසාමාන්‍ය අඳුරු පැල්ලම් ඇති වෙනවා නම් අන්න ඒ වගේ ලක්ෂණ නිරීක්ෂණය වෙනවා නම් ප්‍රමාද කරන්නේ නැතුව චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හමු වෙන එක අත්‍යවශ්‍යයි. හතරවෙනි කොටස අභ්‍යන්තර විනාශකම් සහ වේදනාවන්. ශරීරය ඇතුළත මොකද වෙන්නේ කියලා අපි දැන් කතා කරමු.
සාමාන්‍ය සෙම්ප්‍රතිශාවකදී හැදෙන කැස්ස දවස් කිහිපයකින් සම්පූර්ණයෙන්ම සුව වෙලා යනව නේද? හැබැයි සති ගණනාවක් පුරා දිගටම පවතින කැස්ස, ඒ වගේම කටහඬේ සිදුවන ගොරෝසු වෙනස්කම් සහ විශේෂයෙන් කැස්සත් එක්ක රුධිරය පිට වෙනව නම් ඒක බරපතල තත්ත්වයක්. දුම්පානය කරන අය මේ වගේ වෙනස්කම් ගැන අනිවාර්යෙන්ම අමතර අවධානයක් යොමු කරන්නම ඕනේ. කිසිසේත්ම නොසලකා හරින හොඳ නැති වහාම ක්‍රියාත්මක වෙන්න ඕනේ අතිශය අවදානම් ලක්ෂණ කීපයක්ත් තියෙනවා. ඒකෙන් ප්‍රධානතම දේ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ නැති විදිහට රුධිර වහනයක් සිද්ධ වීම. මල පහ හෝ මුත්‍රා එක්ක රුධිරය පිටවීම. අසාමාන්‍ය යෝනි රුධිර වහනයක් එහෙමත් නැත්නම් කලින් කිව්වා වගේ කැස්සත් එක්ක රුධිරය පිටවීම වගේ දේවල් අනිවාර්යෙන්ම කඩිනම් වෛද්‍ය අවධානයක් යොමු කරන්නම ඕනේ අවස්ථාවන්. ඒ වගේම ආහාර ගිලිනකොට යම් අපහසුතාවයක් හිරවීමක් හෝ වේදනාවක් දිගින් දිගටම දැනෙනවා නම් අන්න ඒකත් ඊටා වැදගත් අභ්‍යන්තර අනුතුරු ඇඟවීමක්. මේ වගේ දීර්ඝකාලීන ගිලීමේ අපහසුතාවයකින් පෙන්눔 කරන්නේ අභ්‍යන්තර මාර්ගයේ යම් අවහිරතාවයක් හෝ පිළිකාමයේ වෙනසක් සිදු වෙලා තියෙන්න පුළුවන් කියන එකයි. ඉතින් මේ ගැන නොපමාව පරීක්ෂා කරගන්න එක ගොඩක් වැදගත්. ශරීරයේ දිගටම පවතින වේදනාවන් ගැන කතා කරනකොට සති ගණනාවක් පුරාම නොකඩවා පවතින කොන්දේ කැක්කුම, බඩේ කැක්කුම සහ අධික හිසරදය ගැන අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනි. මේ විදිහට අඛණ්ඩව පවතින සාමාන්‍ය ඖෂධ වලින් සුව වෙන්නේ නැති වේදනාවක් කියන්නේ ශරීරයේ යම්කිසි දෝෂයක් තියනවා කියලා ශරීරයේ විසින්ම අපිට නාද කරන අනතුරු ඇඟවීමේ සීනුවක් වඩේ. ඉතින් ඒක යටපත් කරන්නේ නැතිව නිසි වෛද්‍ය උපදෙස් ලබා ගන්න එක තමයි කළ යුතු හොඳම දේ. දැන් අපි ඇවිත් ඉන්නේ අපේ පස්වෙන සහ අවසාන කොටසට. ඒ තමයි කල්තියා හඳුනා ගැනීම සහ ජීවිතයක් බේරා ගැනීම. මේ ඔක්කොම කාරණා අවසානයේ අපි ගන්න ඕනේ පියවර මොකක්ද කියලා දැන් බලමු. මේ මුළු විග්‍රහයේම සාරාංශයේ එක වැදගත් කාරණයක් මත රඳා පවතිනවා. කල්ටියා හඳුනා ගැනීම ප්‍රතිකාරවල සාර්ථකත්වය විශාල වශයෙන් ඉහළ නංවනවා වගේම ජීවිත බේරා ගන්නවා. පිළිකාවක් එකේ මූලවදේදීම හඳුනා ගන්න එක තමයි පූර්ණ සුවය ලබන්න තියෙන ඵලදායීම ක්‍රමය. ඒ දේ කරගන්න අද අපි කතා කරපු මේ දැනුවත්භාවය අපිට ලොකු ආයුධයක් වේවි. අවසාන වශයෙන් අපි මේ ප්‍රශ්නය අපෙන්ම අහලා බලමු. ඇත්තටම අපි අපේ ශරීරයේ ලබා දෙන මේ රෝග ලක්ෂණ ගැන මේ පුංචි පුංචි ඉඟි ගැන නිසි අවධානයක් යොමු කරනවද? අපේ ශරීරය අපිට කියන්න හදන දෙයට ඇහුම්කන් දෙන එක ඉතාමත් වැදගත්. හැබැයි අපි කලින් අවධානය කළා වගේම මේ ලක්ෂණ දැක්ක ගමන් කිසිසේත්ම කලබල වෙලා බියටපත් වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි යම් ලක්ෂණයක් දිගින් දිගටම තියෙනවන ප්‍රමාද නොකර නිසි වෛද්‍ය උපදෙස් ලබා ගත්තොත් විශාල අවධානමකින් මිදෙන්න අපිට පුළුවන්. අද අපේ මේ තොරතුරු විග්‍රහය මෙතනින් අවසන් කරනම නිරෝගී ජීවිතයක් ගත කරන්න මේ දැනුම අනිවාර්යෙන්ම හැමෝටම ලොකු පිටුවහලක් වේවි කියලා අපි විශ්වාස කරනවා.